ඉතින් අද ඔයාලට අරගෙන ආවේ මම ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එක කපන විදිය. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ඉන 3ට බෙදනවද ඉන 4ට බෙදනවද කියන ප්‍රශ්න මම. ඉතින් ඒක නිසා මේක නොදන්න අයට විතරයි ඉගෙන ගන්න ආස සහ දැනුම නැති කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මුලින්ම ඔයාලා ස්කර්ට් එක අඳින්න බලාපොරොත්තු වෙන තැන ඉන මිම්ම මැන ගන්න ඕනි. අඟල් පැත්තෙන් ඉන වටේ දාලා සාමාන්‍යයෙන් මං අඳින්න මෙතන ඉන මිම්ම බලා ගන්න 32ක් තියෙනවා. මට අවශ්‍යතාවය තියෙන්නේ ස්මෝල් සයිස් ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකක් කපා ගන්න. ඉතින් ඒක නිසා මම මගේ සයිස් chart එකේ ස්මෝල් සයිස් කෙනෙක්ගේ ඉන මිම්ම මේක කපන්න භාවිතා කරනවා. 30 තමයි ස්මෝල් සයිස් කෙනෙක්ගේ ඉන. ඉතින් ඒක නිසා 30 කියන අගය මම 4ට බෙදා ගන්නවා. එතකොට 30 4ට බෙදුවාම 7මාරයි. ඒ 7මාරට අඟල් 1මාරක් එකතු කරනවා 9. මේ කෙරවලේ ඉඳලා මෙහෙට අඟල් 9ක දුරක් ගන්නවා. ඒ 9 ඉඳලා පහළට මම ගන්නවා උස සායේ උස. ස්කර්ට් එකේ උස මට ඕනේ අඟල් 25ක උසක්. ඒක නිසා අඟල් 25ක් මම මේකට තව ඇඩ් කර ගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා ඒ ගත්ත පළු කොටස වගේ තව කොටසක් අපි ගන්න ඕන නිසා මේක දෙකට මැද්දෙන් නමලා ඒ වගේම ප්‍රමාණයක පළු කොටසක් අපි ගන්නවා. මෙතන එකතුව තමයි ඉන බෙදීම 4 එකතු කරා අඟල් 1මාරක් එකතු කරා සායේ උස. ඒ එකතු කරගත්ත ගාන වගේ දෙගුණයක් තියෙනවා මෙතන. පළු දෙකක් තියෙනවා. ඒතකොට මේ පැත්ත තමයි නැම්ම පැත්ත. ත්‍රිකෝණයක් ආකාරයට නමා ගන්නවා. විදියට ත්‍රිකෝණයක් ආකාරයට නමා ගන්නවා. අපි දැන් අර ඉන 4ට බෙදාගෙන අඟල් 1මාරක කොටසක් එකතු කරගත්තේ. අන්න ඒක මෙන්න මේ කෙරවලේ ඉඳලා මේ අල්ලගෙන මේ වටේටම ලකුණු කරගන්නවා. අපි ඒ එකතු කරගත්ත ඉන මිම්ම. මේ කියන ඉන මිම්ම මෙතන ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි සායේ උස ගන්නේ අපි ඉන ලකුණු කරගත්තන් කර්ව් එක ලකුණු කරගෙන එතන ඉඳලා පහළට තමයි සායේ උස ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපිට දැන් මේක කර්ව් එකට ඇඳ ගන්න ඕනනේ. මෙතන තියලා ඒක කරන්න බැහැනේ. ඒ නිසා තමයි උල මුදුනට ටේප් එක ගෙනහිල්ලා මෙතන ලකුණු කරගත්ත තැනට උස බලා ගන්න කීයක් තියෙනවද කියලා. ඒ උස තමයි සම්පූර්ණ මේ රවුම වටේටම ලකුණු කරන්නේ. මොක තමයි ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එක කපා ගන්න විදිහ. ඔන්න මේ විදිහට තමයි ඊපස්සේ ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එක අපිට කැපෙන්නේ. ඔයාලට දැන් කස්ටමයිස් කරන අය ඉන්නවා නම් මුලදී බිස්නස් එකක් පටන් අරගෙන ඔයාලට එන කස්ටමර්ස්ලා එයාලගේ ඩිසයින් දීලා ඔයාලට ඇඳුමක් මහලා දෙන්න කියලා කියනකොට ඔයාලා වෙනම ගිහින් එයාලගේ ෆැබ්‍රික්ස් ගන්න ඕන නේ. ඔයාලා දැනගන්න ඕනේ මේ ගවුම මහන්න කොච්චර ෆැබ්‍රික් ප්‍රමාණයක් යනවද කියලා. සාමාන්‍යයෙන් ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකක් මහද්දී අපිට හොයාගන්න පුළුවන් මේ ගවුම මහන්න යන ෆැබ්‍රික් ප්‍රමාණය. මේ වගේ ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකක් සහිත ගවුමක් නම් ෆැබ්‍රික් එක කොච්චර ප්‍රමාණයක් යනවද කියලා හොයාගන්න කියලා. දැන් අපි සායේ උස එකතු කරන තැනට වෙනකන් ආවනේ. ඉනවට මිම්ම 4ට බෙදුවා. සම්මත අඟල් 1මාරක් එකතු කරා. ඒකට සායේ උස එකතු කරා. ඒක දෙකෙන් වැඩි කරාම එන ගාන තමයි අපි මේ එලා ගත්තේ. ඒ දෙකෙන් වැඩි කරාම එන ගාන 36න් බෙදුවාම අපිට එනවා යාර ගාන. කොච්චර යාර ප්‍රමාණයක් ගන්න ඕනේද කියලා. එතකොට ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එකට අපිට අවශ්‍ය රෙදි කොටස අපිට හොයාගන්න පුළුවන්. ඉතින් ගවුමේ උඩ කොටසක් කපා ගන්න ඕනනේ. මම ඒත් එක්කම ඔයාලට කියලා දෙන්න. සාමාන්‍යයෙන් හිතන්න ඒකට යාර දෙකක ප්‍රමාණයක් යනවා කියලා. යාර දෙකෙන් අපි ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් එක කපා ගත්තට පස්සේ අපිට ඉතුරු වෙනවා මෙන්න මේ වගේ රෙදි කොටසක්. මෙන්න මේ වගේ රෙදි කොටසක් ඉතුරු වෙනවා. අපිට මේ කොටස ප්‍රමාණවත් වෙනවා කඳ පළුවට, අත්වලට, පටිවලට, පේශින් වලට කපා ගන්න. ඉතින් ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඔයාලට අවශ්‍ය මිමි මොනවද කියලා. ඒ ටික අරගෙන ඔයාලට පුළුවන් කස්ටමයිස් ඕඩර් එකක් ඔයාලා කරනවා නම් අවශ්‍ය රෙදි ප්‍රමාණයකට අවශ්‍ය රෙදිම හදලා ෂොප් එකට ගිහින් ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ ක්‍රමේ තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් තව ලස්සන එකක් ඉගෙන ගමු.